Hello everyone, welcome to Wine Man. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට ගෙනත් දෙන්නේ ගොඩක්ම වැදගත් ඉන්ෆර්මේෂන්ස් ටිකක් නවකයන්ට ඒත් එක්කම හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ හොස්පිටැලිටි චේන් එකේ අලුතෙන් ප්‍රොපර්ටි එකක් චූස් කරන්න ඒත් එක්කම අලුතෙන් හොටෙල් එකක් ඩිස්කවර් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට කොහොමද ඉන්ටර්විව් එකකට රෙඩි වෙන්නේ කියන එක. අංක 1 ඉන්ටර්විව් එකකට රෙඩි වෙද්දී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ යන්න හිතාගෙන ඉන්න ප්‍රොපර්ටි එක ගැන හොඳ ඩීප් රිසර්ච් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ යන්න හිතාගෙන ඉන්න රිසෝට් එකක් වෙන්න පුළුවන්, යන්න හිතාගෙන ඉන්නේ සිටි හොටෙල් එකක් වෙන්න පුළුවන්, ඒත් එක්කම ඒක බුටික් ස්මෝල් කන්සෙප්ට් එකක් වෙන්න පුළුවන්. ඔයාලා යන්න හිතාගෙන ඉන්න තැන ඔයගොල්ලෝ ඉන්ටර්විව් එක ෆේස් කරන්න යන තැන අනිවාර්යයෙන්ම හොඳට ඩීප්ලි කියවන්න. ඒ කියන්නේ රිසෝට් එක ඕපන් කරේ කවදද, ඒ රිසෝට් එකේ ආකිටෙක්චර් කවුද, ඒකේ කොච්චර විලාස් තියෙනවද, ඒකේ කොච්චර රූම්ස් තියෙනවද, මොනවද කැටගරිස්, ඒත් එක්කම ඒකේ තියෙන රෙස්ටෝරන්ට්ස් වල නම් මොනවද, ඒ ඉන්ඩිවිජුවලි රෙස්ටෝරන්ට්ස් වල වෙන ෆුඩ් කල්චර් එක මොකක්ද, ඒත් එක්කම ඒ ප්‍රොපර්ටි එකේ චේන් එකක් නම් ඒගොල්ලෝගේ හිස්ටරි එක මොකක්ද කියන එක පොඩ්ඩක් සර්ච් කරන්න. මොකද ඉන්ටර්විව් එකකදී අහන ප්‍රශ්නයක් තමයි ඕක අනිවාර්යයෙන්ම. ඉතින් ඔයගොල්ලෝ මෙලොවම දෙයක් දන්නේ නැතුව ඉන්ටර්විව් එකට ගියාට පස්සේ ප්‍රොපර්ටි එක ගැන ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඩිසපොයින්ටඩ් වෙනවා. අංක 2 myself ගැන කතා කරද්දී ගොඩක් අය අපේ යල් පැන ගියපු විදියට my name is කියලා පටන් ගන්නවා. ඉතින් මම ඔයගොල්ලන්ට දෙන උදාහරණයක් තමයි myself ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් ඉන්ටර්විව් එකක ඔයගොල්ලොන්ගෙන් ඉන්ටර්විව් කරන ඔයගොල්ලොන්ගේ ඩිරෙක්ටර් ඔෆ් F&B වෙන්න පුළුවන්, එක්ක ජෙනරල් මැනේජර් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයාලගේ CV එක ඩීප්ලි ඒගොල්ලෝ රීඩ් කරලා තියෙන. එතකොට ඒගොල්ලෝ දන්න ඔයාගේ නම, ඔයාගේ වයස, ඒ සියලුම දේ ඔයගොල්ලෝගේ CV එකේ තියෙනවා. ඒගොල්ලෝ නොදන්න පාත් එක තමයි ඔයා කියන පුද්ගලයා කොහොමද ගොඩ නැගුණේ, ඒත් එක්කම ඔයා කරපු ඔයාගේ කැපැසිටිස් මොනවද, පුද්ගලයෙක් විදිහට ඔයා ඒ කැරියර් එක ඔයා ස්ටාර්ට් කරේ මෙන්න මේ අවුරුද්දේ, ඊට පස්සේ ඔයා මෙන්න මෙහෙම grow up වුණා, ඔයා මෙන්න මේ වගේ courses follow කරා, ඔයාගේ skills මේවා, ඔයාගේ activities මේවා, ඊට පස්සේ ඔයාගේ කෙනෙක් එක්ක deal කරපු experience, ඔයා කොහොමද මේ step by step ඔයා මේ මොහොත වෙනකන් ගොඩ නැගුණේ කියන එක myself කියන එකට අන්තර්ගත කරන්න. ඉතින් ඒක ගොඩක් අය නොකරන දෙයක්. ඒක ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ඉන්ටර්විව් කරන කෙනා ඔයාගේ කොන්ෆිඩන්ට් එක, ඊට පස්සේ ඔයා මොන වගේ පුද්ගලයෙක්ද කියන එක රීඩ් කරන්න ප්ලස් පොයින්ට් එකක් වෙනවා. අංක 3 ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකට ප්ලේස් කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලගේ CV එක ගැන හොඳ ඩීප් රිවිව් එකක් කරලා තියාගන්න. CV එකේ මොනවද ඔයා අන්තර්ගත කරේ, ඔයා මොනවද ඒකට අන්තර්ගත දින කාලවකවානුවන් ගැන අනිවාර්යයෙන්ම අවබෝධයක් තියෙන්න ඕන. ඒත් එක්කම අලුතෙන් යන තැන ගැන මම කලින් කිව්වා වගේ ඒගොල්ලෝගේ මෙනූස් පුළුවන් නම් ඩවුන්ලෝඩ් කරන්න. දැන්